හෙලෝ යාළුවනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා වෙල්කම් ටු ගෞෂ ෆැමිලි ව්ලොග්ස්. එයාට තාම හොරු නෑ ගෞෂ ෆැමිලි ව්ලොග්ස් කියන්න. අපි ඉස්සරහට ලස්සට කියන්නන් ඒක. අද අපි කොහෙද යන්නේ? අනුරාධපුරේ ආවොත් නොගිහින්ම බැරි තැනක් සහ යන්න ආසම තැනක් තමයි රුවන්වැලි මහා සෑය ජයශ්‍රී මහා බෝධිය. අපි ඒක තමයි යන්නේ. ඔව්. කිරි ආහාර ටික හදාගෙන උදේම නැගිටලා මෙයා ෆොටෝ ටිකකුත් අරගෙන අඹ ගහ ළඟට ගිහිල්ලා අපි සීයාගේ ගෙදර තමයි ඔක්කොම කරේ. කලින් දවසේ අපි සීයාත් එක්ක වාහනේ ආවා. එයාව ලෙඩ වෙලා නිසා මේ කොළඹ ඉඳලා එයාව ඩ්‍රොප් කරන්න ආවා. ඉතින් අපි උදේම පික්නික් එකක් දාගෙන මේ යන ගමන් තමයි ඉන්නේ. හරි. ඔන්න ඔයාලට පොඩි චැලෙන්ජ් එකක්. මේක කොහෙද කියන්න? මේක ඔයා. ඔන්න ඔයාලා කමෙන්ට් කරන්නේ මොකද්ද කියලා. අපි වැස්සා ඊගාසේ වෙතනින් බැහැලා මල්කඩ ගාවින් බැහැලා මුතු විහා පාත්‍රයක් ගන්නවා. අපි ඊගාසේ පොල්ලෙක් එහා ඉඳන් අතවරනවා. අපි මල් ගන්න ගිහින් හැමෝම මල් ගන්න එන්න කියන ඉතින් අපිට තරහ කරගන්න බෑනේ කවුරුත්. අපි හැමෝගෙම මල් චුට්ට ගත්තා නේද? අපි මෙයාගෙනුත් මල් ගත්තා. අපි එහා පැත්තේ හිටපු කඩවල් දෙක තුනවත් ගත්තා. එහෙම අරගෙන ඔන්න අපි යනවා මලුත් අරගෙන රුවන්වැලි මහා සෑයට බෙහෙතුත් ගත්තා නේද? පාත්‍රයකුත් ගත්තා. බෙහෙත් ද්‍රව්‍යත් අරගෙන අපි මේ යන ගමන් ඉන්නේ. ඉතින් මීමැස්සොත් ඉන්නවා මේ මල් වල. ඔයාලට පේන්නේ මීමැස්ස තමයි මල් වලට ඇවිල්ලා. මේ ඔන්න මම ඔයාලට දැන් මීමැස්ස පෙන්නන්න. මේ තියෙන්නේ මේ ඉන්න බලන්නකෝ මීමැස්ස. රයිට් අර මීමැස්ස. මෙයා ඉතින් බය වෙලා ඉන්නවා මීමැස්ස අනේ කියලා. ඉතින් අපිට කරදරයක් කරන්න නැත්තම් නේද? අපිත් එයාට කරදරයක් කරන්න නැත්තම් කාගෙන්වත් අපිට හානියක් නැහැ. ඉතින් අපි මේ රුවන්වැලි මහා සෑයට යන ගමන් අපි පාවහන් ගලවලා ඊට පස්සේ මෙතනින් චෙකින් වෙන්න තියෙනවා. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඒක. හැබැයි ගොඩක් සෙනග හිටියේ නෑ මේ පොයට පස්සේ දවස. ගොඩක් සෙනග හිටියේ නෑ. ඔව්. අපි මේ යන්නේ විශ්වයේ තියෙන බලගතම ස්ථානයට රුවන්වැලි මහා සෑයට. බුදුදහමේ කියවෙන්නේ එහෙමයි නේද? ඔව්. ද්‍රෝණයක් ධාතුන් නිදන් කරලා තියෙන්නේ. මේ රුවන්වැලි මහා සෑය ඇතුලේ බුදුරජාණන් වහන්සේගේ දේහය ඒ පිරිනුවන් පාප විලාසයෙන් ධාතු තැන්පත් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ බොහෝම හිත නිවෙන යන්න ආසම තැනක් තමයි මේ රුවන්වැලි මහා සෑය. දැක්කත් ඇති හිත නිවෙන්න. ඒ තරම් මේ පුදුම මේ කැමති රුවන්වැලි මහා සෑයට. මේ පින්කාර පින්බිමක් වට කියන්න වචන නැහැ. මේ ඒතකොට අපි දෙන්න මැරි කරන්න කලිනුත් ඔය අම්මත් එක්ක යනවා හැමදාම ජනවාරි පළවෙනිදා නේ. යනවා රුවන්වැලි මහා සෑයට. අපි රුවන්වැලි මහා සෑයේදී ලොකු පින්කමක් කරගත්තා. ඔව් අර ඉස්සරහට බලන්න පුළුවන්. ඉස්සරහදී අපි ඒක බලමු. ඒ මගේ ප්‍රාර්ථනාව බලන්නත් පුළුවන්. ප්‍රාර්ථනාව බලන්නත් පුළුවන්. කවුද මේ දාගැබ ඉදි කරේ? මේ දාගැබ ඉදි කරේ දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමා අන්තිම මොහොතේ ඒ කියන්නේ යුද්ධයක් කරලා ඇවිල්ලා එහෙමද? නැහැ. ලෙඩ වෙලා ඉඳලා අන්තිම මොහොතේදී මල්ලි සදාතිස්ස තමයි වැඩ අවසන් කරේ. එතකොට රජතුමා දුටුගැමුණු රජතුමා තමයි ඉදි කරේ මුල් වතාවට ඉදි කරන්න පටන් ගත්තේ. නම වතාවක් මේ පේසාවල්ලු තුන ගිලා බහැලා තියෙනවලු. ඔය කඩල් වලින් පේසාවල්ලු හදලා තියෙනවනේ. එතකොට පළවෙනි වතාවේ ගිලා බැස්සම දුටුගැමුණු රජතුමා ඒක ගැන එච්චර මේ දුක්කුන් නැහැලු. නෑ තව හොඳයි තව ශක්තිමත් වෙනවනේ කියලා හිතුවලු මේ ෆවුන්ඩේෂන් එක. ඊට දෙවෙනි වතාවෙත් එහෙම තව මේ ශක්තිමත් වෙනවනේ හිතුවලු. ඒත් නව වතාවක් වෙනකොට දුටුගැමුණුතුමාට කලකිරුණලු ඇයි මට මේ ස්තූපය මෙතන හදන්න දෙන්නේ නැත්තේ කියලා. ඊට පස්සේ ඒ ගැන විමසුවලු රහතන් වහන්සේලාගෙන්. ඊට පස්සේ දැනගන්න ලැබුණලු බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා තියෙනවලු මේ ස්තූපය හැදෙන්න ඕනි මෙහෙමයි කියලා. එතකොට ඒ අණුව ඒ තැන්වලට තමයිලු හැදෙන්න ඕනි. ඉතින් එහෙම තමයිලු මේ ස්තූපය ගොඩනගලා තියෙන්නේ ඊට පස්සෙව. ඒ වගේ අපි අහලා තියෙනවා ධර්මදේශනාවල ස්වාමීන් වහන්සේලා කියනවා මේ අපි මොකද කරන්නේ? අපි ලස්සනට මල් වට්ටියක් හදාගෙන බෙහෙත් ද්‍රව්‍යයි කිරි ආහාරයි හදාගෙන රුවන්වැලි මහා සෑය රජුන්ට පූජා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඔන්න මේ ඕලුවල්ද නෙළුම්වල්ද? ඔයා කියන්න බලන්න. මේ ඕලුවල්. ගොඩක් වෙලාවට මට පොඩි කාලේ මේ මල් පැටලෙනවා. ඕලුද නෙළුම්ද මාළේද මට මල හරියට වතුර ගන්න බෑ. ඔව් මානෙල් වලට තියෙන නිල් මානෙල් විතරයි නේද? නිල් මානෙල් මල තමයි මම අඳුරනවා. ජාතක පුෂ්පය නිසා. මට අනිත් ඒවා පැටලෙනවා. ඔව් අනිත් ඒවා ඕලුවේ. නෙළුම් මේ මලේ පෙත්ත ලස්සනයි.
ගානට ස්වංකීය ප්‍රැන්නිසනේ අපිට ඈතින් පේනවා. හැබැයි එදා නම් ඒක කැඩිලා වැඩ කරේ තිබුණේ නේද? ඔව්. අපි මෙහෙම මල් හදාගෙන ලස්සනට හැමෝටම අත ගස්සගෙන ඉතින් අර පූජා කතාව නම් කරන්නයි වටිනවා. ඔයා යන්නේ. දැන් අපිට කියලා දුන්නා. මමත් දැනගත්තේ අර සද්දාතිස්ස රජතුමා කරපු කතාව. දුටු ගැමුණු රජතුමාට කරන්න බැරි වෙලා. ඒක මම දන්නේ දැන්. ඔයා කියනකොට. ඉතින් ටීචර්නේ නේද? අපිටත් මටත් උගන්වනවානේ හැමනිතරම. ඉතින් මේ තව මොනවද රුවන්වැලි මහා සෑය? ඒ කියන්නේ මේකට තව කියනවා අපි ස්වර්ණමාලී මහා චේතියන් කියලානේ කියන්නේ. ඔව් අපේ ස්වර්ණමාලී මහා සෑය කියලා කියනවා. ඇයි ඒ කියලා දන්නවද? නෑ. රුවන්වැලි මහා සෑයට ස්වර්ණමාලී කියලා කියන්නේ කලින් මේ දාගැබ ඉදි කරන්න කලින් මෙතන තිබුණ තියෙන විශාල තෙලුඹ ගහ. මේ තෙලුඹ ගහට අධිපතිව දේවතාවියක් ඉඳලා තියෙනවා. එයාගේ නම තමයි ස්වර්ණමාලී කියලා කියන්නේ. ඉතින් තෙලුඹ ගහ එතනින් ඉවත් කරලා තමයි මෙතන ස්වර්ණමාලී මහා සෑය හදන්නේ. ඒ ස්වර්ණමාලී මහා සෑය කියලා කියන්නේ අර දේවතාවියගේ නම. දේවතාවියට උපහාරයක් විදියට තමයි ස්වර්ණමාලී කියලා මේ දාගැබට නම තියන්නේ. ඒ වගේම තව කියනවා මහා තූපය කියලා. වංශ කතාවල කියන විදියට ලංකාවේ තිබුණු විශාලතම තූපයකට මේ රුවන්වැලි මහා සෑය. මුතුමැණික ඉතින් වදිනකොට ඉතින් ඔයාට වටේ පිටේ අවධානය ඔක්කොම මේ නැති කරලා ඒකටම විතරක් ෆෝකස් එක දෙනවා නේද? ඔව් අපි රුවන්වැලි මහා සෑයට විතරක් නෙමෙයි මේ රුවන්වැලි මහා සෑය කියන්නේ අපි විශ්වයේ බලගතුම ස්ථානය. අපි අපේ ජීවිතේ පූජා කරනවා ඒ ස්ථානයට බුදුදහමට අනුව. ඉතින් ඒ රුවන්වැලි මහා සෑය විතරක් නෙමෙයි ඕනම තැනක වන්දනා කරනකොට අවට දේවල්ට හිත යොමු කරන්නේ නැතුව හරි මනසින් ඒකාග්‍ර වෙලා වදින්න ඕනේ. එතකොට තමයි හිත ඇත්තටම නිවෙන්නේ. ඔයාලත් කරලා බලන්න. වටේ දේවල් ශබ්ද ඒවා ගන්නෙ නැතුව. ඔව්. ඔයා සමහර වෙලාවට මට කියනවා මේ හරියට වඳින්න මේ ඇස් දෙක පියාගන්න. එතකොට අර මට යන්න එන කට්ටිය පේන්නේ. දැන් මම මගේ ඉස්සර යන්න එන කට්ටිය දිහා බල ඉන්නවා නේද සමහර වෙලාවට. ඔව් සමහර වෙලාවට අපිට ඇස් හරියම් පේනවා වෙන දේවල්ට අවධානය යොමු වෙන එක. අපේ මනස ස්වභාවය. අපිට අර මනස ඒකාග්‍ර කරගන්න ඇස් පියාගෙන බුදුරුව මවා ගන්න පුළුවන්. චෛත්‍ය රාජාන් වහන්සේ මවා ගන්න පුළුවන් නේද? ඔව් මේ ස්වාමින් වහන්සේ කෙනෙක් ධර්ම දේශනාවක් කරනවා ලස්සනට මේ අපි තහගෙන හිටිය ටිකක් වෙලා මේ ලස්සනට යාලා මේ මල් වලින් එක දේවල් හදලා තිබුණා. මල් පූජාවක් කළා තිබුණා. හරිම ලස්සනයි. අපිත් අත ගැහුවා අනුමෝදන් කරගත්ත ඒ පින් ඔයාලටත් ඒ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව්. ඉතින් මේ මුතුකුඩයට තියෙන්නේ මේ කටින මොකක් හරි මේ විශේෂ පූජාවක් මේක නේද? තෙරණින් වහන්සේ නමකුත් හිටියා. ඔව්. ඒ පූජාව මේ විශේෂ පූජාවක් රුවන්වැලි මහා සෑයේ හැමදාම වගේ විශේෂ පූජා තියෙනවා. ලස්සනට මල් සකස් කරපු පූජා රුවන්වැලි මහා සෑය රැඳුනට මම ජනවාරි 1 වෙනිදා ගියපු දවසෙත් මුතුකුඩ පාත්‍ර ඔයා හදාගෙන ගියනේ අර මේ පාවහන් ගල ලස්සනට හදලා පූජා කරා. පුදුම තරම් හිත පිරෙනවා ඒ වගේ පිනක් කරාම. ඒක නෙවෙයි නිකන් පින් පාටට ඉන්නේ නේද? ගොඩක්ම පින් කරලා. ඒ පුදුම තරම් හිත පිරෙනවා. ඔව් මේ හාමුදුරුවෝත් මේ බලන්න මේ ධර්ම දේශනා කරනවා මේ හරිම උනන්දුවක් තියෙන අර නේ පේනව නේද? නිකන් කැපවීම. දැන් මේක බැලුවට පස්සේ පේනව නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ වගේ තමයි ගොඩක් අය රුවන්වැලි මහා සෑය ගැන දන්නවනේ. දන්න අය සතු දන්න අය ඉතින් රුවන්වැලි මහා සෑය ළඟට ආවම හරීම නිවුණු සිතින් හොඳින් ගාථා කියලා ප්‍රාර්ථනා කරන දේවල් කරලා ජීවිත අවබෝධය ලබා ගන්න කටයුතු කරනවා. ඔව් තව දෙයක් කියන්නද මම මේ මට මේ කවුද ශහන්නයි කියද කොහෙද කිව්වේ මෙතන අපි අර මේ විහෙර ළඟටම ගිහිල්ලා මාපට ඇඟිලි දෙක විහෙරට ගාවලා උඩ බැලුවාම ගානට පේන්නේ මේ චූඩාමාණික්කය විතරයිලු. ඔව් ඒක පොඩ්ඩක් බලන්න. මම ඒක ඇත්තටම බලලා තියෙනවා. චූඩාමාණික්කය විතරයි පේන්නේ. ඔව් මම බැලුවා ඒකට දවසක් ටෙස්ට් කරලා. මේ පාරට කලින් පාර මම ජයත් එක්ක ආවනේ. අපි වෙඩින් එකට අපි විශ්යක් කරා අපි මම තූපාරාමයටයි මේ ශ්‍රී මහ බෝධියට ඇවිල්ලා ඒක රුවන්වැලි මහා සෑයටයි මේ ඉතින් ඒ පාර ඇවිල්ලා මම බැලුවා. ඉතින් මේ ඔයාලට පේනවා මෙතන මේ සිවුරක්
මේ චෛත්‍ය වටේට පලඳවන්න. තමයි මේ රැගෙන යන්නේ. ඔව්. ඒතකොට මේකට පස්සේ අපිට සහභාගී වෙන්න පුළුවන් වුණා. ඉතින් මුතු මේ හැම දෙයක්ම භක්තියෙන් කරන හැටි නේද? වන්දනාමාන කරන හැටි, ගාථා. දැන් මට නම් සමහර දේවල් සමහර ගාථා මතක නැහැ දැන්. දැන් කරණීය මෙත්ත සූත්‍රය මතකයි. ওই වගේ සූත්‍ර කිහිපයක් මතකයි. රතන සූත්‍රය මතකයි. ඉතින් මුතුට එහෙම නෙවෙයි. මෙයා හැමදාම කියනවා නේද මුතු ඔයා? මුතු හැමදාම ගාථා කියනවා. මේ මට නම් ඇත්තටම ගාථා කියන්නේ මම පන්සිල් පද 5 කියනවා. ඊට පස්සේ ඒ ටික කරලා පින් අනුමෝදන් කරලා මම වැඩට යනවා නේද? මුතු උඩන් එහෙම නැහැ. මුතු ආඩි වෙලා පොත දිග අරගෙන නේද? දැන් නම් පොත් දිග අරගෙන නැහැ. දැන් ඒ තරමටම කටපාඩම් නේද? ඉතින් අපි මේ සිවුර පළඳවන චාරිත්‍රයට අපි සහභාගී වුණා. මම දැන් මල්වට්ටිය පින්කමට අපි මේ පින්කම් ඔයාලටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දැක්ක බලා සතුටු වෙලා අනුමෝදන් වෙන්න. ඔව් මේ වීඩියෝ බලන ඔයාලටත් මේ පින් අනුමෝදන් වේවා. ඔව්. ඉතින් ඔයාලගේ ජීවිතත් සාර්ථක කරගන්න ඔයාලට කැමති හැමදාම සතුටින් ඉන්න පුළුවන් නිරෝගීමත් ජීවිතයක් ළඟා කරගන්න අපි ඔයාලටත් විශ් කරනවා. ඉතින් ඔයාලත් අවුරුද්දකට පාරක් හරි එන්න නේද? ඔව් ඇත්තටම අපි දැන් පූජාවල් කරනකොට අපිට පුළුවන් හැකි පමණින් පූජා කරන්න පුළුවන්. ඔයාලට රුපියලක්ද තියෙන්නේ ඔයාගේ හිත සතුටින් ඒක ඇවිල්ලා දානයක් දෙන්න. දානයක් දෙන්න. නේද? පින්කටේට ඇවි දාන්න. සහ අපි දැන් අපිට පුළුවන් දේ ලස්සනට සකස් කරලා පූජා කරන්න පුළුවන් නම් අර ලස්සනට මන්ද්‍රවණල් මහසයි හරියට දැක්ක ගොඩාක් අය ඔව් මහ ලොකු දේවල් නෙමෙයි නේද? සකස් කරලා Tamanට තියෙන දේ ලස්සනට හදන්න. වුණත් ලස්සන්ට හදලා අපි මල් වට්ටියක වුණත් දැන් මල් දානකොට අර පෙති කැඩිච්ච මල් දාන්නේ නැහැ. ඒ වගේ. ඉතින් මේ දානමය පින්කම මේ සිවුරු පූජා කරන එක මෙන්න මෙතන ඉන්නවා මේ එයා මම හිතන බිස්නස්මන් කෙනෙක්. එයා තමයි ඒකට මේ මූලික අනුග්‍රහය දැක්ුවේ. ඊට පස්සේ මටත් අවස්ථාව ලැබුණා. මෙතන හිටපු තෙරණින් වහන්සේ නමක් මටත් කතා කරා. මැනික කලින්ම කිව්වා මට යන්න කියලා. ඉතින් මම පොඩ්ඩක් වෙලා අදිමදි කරා. මොකද එයාලගේ ක්‍රවුඩ් එක යනකොට සුදු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්න ඕනි. තනි සුදු ඇඳලා ඉන්න ඕනි සහ මේ පිරිමි කෙනෙක් වෙන්න ඕනේ. ගැහැණු අයට යන්න බෑ. පේසාවල් මතින්. ඉතින් මේක මහා ලොකු පින්කමක් කිහිප දෙනෙකුට විතරක් ලැබෙන අවස්ථාවක්. මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. ඉස්සර අත්තම්ම කෙනෙක් දිව්‍ය ලෝකෙ ගියාලු මේ සිවුරු පලන්දන එකට අන්තිමට කට්ටක් මත වෙලා අත්තම්මගේ කට්ට තමයි දීලා තියෙන්නේ. මේ ඉන්න මෙතන ඉන්න හාමුදුරුවෝ දැන් මම සිවුරත් අරගෙන අර මේ තව අයියා කෙනෙක් හිටියා. ඒත් එක්ක මම වටේ අරන් ගියානේ අර රෝල. ඒ අරන් ගිහලා අන්තිම කොන ඒ හාමුදුරුවෝ මට කිව්වා මේ හොඳට තදින් අල්ලගන්න කියලා. අල්ලගෙන හාමුදුරුවෝ දැන් ඔයාලට පේනවා මම අර අයියත් එක්ක මේ සිවුර පලන්දනවා. ඉතින් ඕක මං අන්තිම කොන අයියෙන් අල්ලගෙන ඉන්නවා. ඒකෝට හාමුදුරුවෝත් ඇවිල්ලා හොඳට අදිනවා. හොඳට ඇදලා මට පුතා තව ටිකක් එහාට යන්න කියලා කිව්වා. ඊට පස්සේ ඒ අන්තිම කොන ගැට ගහන්නේ කට්ටකින් අමුතු ගැටයක් දානවා. මේ අය කට්ටක් අරගෙන ඒක අමුතු ගැටයක් දානවා. හාමුදුරුවෝ තමයි මේ ගැටේ දාන්නේ. මම තමයි අල්ලගෙන හිටියේ. මේ එතකොට ඒ හාමුදුරුවෝ ගැන කියනකොටත් දැන් එකම ස්වාමින් වහන්සේ නමක් නෙමෙයි ওই වැඩේ කරන්නේ. මේ ලංකාවේ ඉන්න විවිධ පළාත්වල ස්වාමින් වහන්සේලාට එදාට බාරා දෙනවා මේ අවස්ථාව ළඟා කර දෙනවා මේ සිවුර පූජා කිරීමේ කටයුත්තට. එතකොට එදා වැඩ බලන්නේ හාමුදුරුවෝ තමයි. එහෙම. හරිම මේ ඒ කියන්නේ විශාල පින්කමක් මේක. ඔයාලා හැමෝටමත් මේ පින් අනුමෝදන් වේවා. මට ඇත්තටම මේ පින්කමට කරේ පින්කමට ගියේ ඔයා මට ඒක දැකලත් මාව ඊට පස්සේ මේ බෞද්ධ කොඩියත් එක්ක තියෙන ඒ දැන් මේ පළවෙනි සිවුර මේ විදිහට පලන්දනවා. ඊට පස්සේ ඊළඟට අර බෞද්ධ කොඩිය යන සිවුර පලන්දනවා. ඉතින් මේ තව දෙයක් කියන්න ඕනේ. ওই දැන් විහාරයට මේ විහෙර උඩට නගිනවනේ මම මේ මෙතන පඩිපෙලේ ඇලුමිනියම් පඩිපෙලක් තියෙනවනේ. ඒ පඩිපෙලට නගින්න කලිනොත් මේ එයාලා කියනවා මේ හොඳට වඳින්න කියලා ස්තූපයට වැඳලා උඩට එන්න කියලා. ඊට පස්සේ සිවුර පලන්දලා ඉවර වුණාට පස්සේ මට කිව්වා මේ වටයක් වැඳගෙන ඉටිපිසෝ ගාතාව කියලා මේ වටයක් වැඳලා එන්න කියලා. ඔය ඉතින් මම මේ වැඳලා ඔක්කොම කරලා අන්තිමටත් දන ගහලා තූපයට වැඳලා තමයි නැගිටලා මම මේ එන්නේ. හරිම පින් පාටයි. මම කොහොමද පින් පාටයි? ඔයත් ඒ නේද?
ඉතින් ඔයාලත් පින් පාටයි. ඔයාලා හැමෝම පින් පාටයි. හැමෝටම ලස්සන පාට. බලන්නකො මෙතන පොඩ්ඩක් නේ ලස්සනයි නේ. හැමෝම මේ පින් පාට ඒ මූණට එනවා නේද? ඉතින් මේ කොච්චර මෙතන අවුව තිබ්බත් මට ඇත්තට මේ වෙලාවේ අවුව රශ්මිය කියලා එහෙම දෙයක් දැනුන්නේ නැහැ. මට වෙනදට මේ පන්සලකට යද්දි මම කැමති නැහැ දාඩිය දානවට. ඉතින් මට මේ වෙලාවේදී මට කිසිම දාඩිය දාන ගතියක් එහෙම කියලා මම හරි කම්ෆර්ටබල් විදිහට හිටියා. හරිද? මේ එහෙම ඉන්න හොඳ නැහැ නේ පිටුපාල. මම ප්‍රාර්ථනා කරේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මොවින් බුදු වදනක් අහන්න අපිට පින පෑදේවා. හරිද? මේ ලංකාදීපයට පින පැහැදේවා. ඊට පස්සේ මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට පින් අත් වේවා. හරිද? ඊට පස්සේ යම් කිසි කෙනෙක් බුදු බව ලබා ගැනීම සඳහා පෙරම් පුරනවා නම් එයාට මේ පින හේතු වාසනා වේවා. ඊට පස්සේ සියලු සත්වයන් නිදුක් වෙත්තා නිරෝගී වෙත්තා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරේ. ඉතින් මැනික ප්‍රාර්ථනා කරා වගේ ඔයාලා හැමෝටම ඔයාලගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න මේ පින හේතු වාසනා වේවා. අන්න අපි මේ වඳිනවා දැන්. ඇත්තටම අපි වැන්දට පස්සේ අපි කරගත්ත පින් දෙවියන්ට අනුමෝදන් කරනවා. එහෙම කරලා වැඳලා ඉවර වෙලා අපේ හිත පහදවාගෙන හරිම පින් සිතින් අපි ඊළඟට යනවා කොහෙද? අපි ඊළඟට ගියේ එතනින්ම පයින් වලට ඇවිදගෙන යන්න පුළුවන් මේ තූපේ ඉස්සරහින් ඇවිල්ලා දකුණු පැත්තට ඇවිදගෙන ගියට පස්සේ ශ්‍රී මහ බෝධිය තියෙනවා. ශ්‍රී මහ බෝධියට මීටර 200ක් විතර වලට පයින් යන්න පුළුවන්. ඉතින් නිවිහැනේ හිල්ල වතුර ටිකක් බීලා ඒ පාරේ මේ ගල් අල්ලලා තින්නේ මේ අවුරශ්මියක් නැහැ ගස් තියෙන නිසා. මේ එතකොට මේ මොකද්ද මුතු මේ දවල් දානමය පුණ්‍යකම. ඔව් මේ රුවන්වැලි මහා සෑයට දානේ පූජා කරනවා. බොහෝ පින්වත් දහවල් දානය. ඔව් දහවල් පූජා කරන බොහෝ පින්වන්තය බොහෝ පූජාවන් කරනවා. අපේ රුවන්වැලි මහා සෑයේ එක පැය භාගයක් හිටියොත් බොහෝ පින්කම් බලා ගන්න පුළුවන්. ඔව් බලා ගන්න පුළුවන්. මේ සියලු පින් ඔයාලටත් අනුමෝදන් වේවා. මේ අපි කිව්වා වගේ ජයසිරි මහ බෝධියට ඇවිදගෙන යනවා. වලට ඈතින් පේනවා තූපය නේද? රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑයේ ඉඳලා වලට ශ්‍රී මහ බෝධියට යනකම් පයින් එන්න පුළුවන්. දැන් ඔයාලා වාහනේ පාක් කරගන්න ඕනම පාකින් එක පාක් කරන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය පාක් කරන්නේ ශ්‍රී මහ බෝධිය ළඟ පාක් කරලා එනවා. ඔයාලට රුවන්වැලි මහා සෑය ගාවත් පාක් කරලා යන්න පුළුවන්. ඉතින් පොඩ පයින් ඇවිදගෙන යන්න ඕනේ නේද? ඉතින් මේ හැමදාම යන්නේ නැහනේ. පොඩ්ඩක් කතා බහ කර නේද වටපිට බලබල කලබලේ එන්න එපා මේ ගමන. ඔයාට ඔව් ඇත්තටම කලබලේ ඔන්න ජයසිරි මහ බෝධියට රුවන්වැලි මහා සෑයට වැන්ද ගියා. ඔන්න මම වැන්ද ඔන්න මං ගියා. එහෙම කරන්න එපා. පැය දෙකක් පැය 3ක් වෙන් කරන්න මේකට. ඔයාගේ ජීවිතෙන් අවුරුද්දකටම පැය 3ක් වෙන් කරන්න. ඇත්තටම වටිනවා. ඇත්තටම ලොකු ආශිර්වාදයක්. ඔයාලත් කරලා බලන්න. අපිත් හැමදාම හැම අවුරුද්දකම පුළුවන් කොච්චර බිසි මිනිස්සෙක් වුණත් නේ අපි යන්න හිතාගත්තා නේද? හිතාගත්තා. ඇත්තටම කොච්චර බිසි මිනිස්සෙක් වුණත් ඔයා මේ පැය 3 වෙන් කරගෙන හැම දෙයක්ම අමතක කළා මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා පොඩ්ඩක් ඔයාගේ වටපිට ඉන්න අයත් එක්ක කතා කරගෙන බලාගෙන ඉන්නකො රුවන්වැලි මහා සෑය දිහා ජයසිරි මහ බෝධිය දිහා ඔව් දාඩිය දාන්නේ හුලං පාරක් යනවා ලස්සන නේද? පුදුම තරම් හිත නිවෙනවා. අර මගේ ළඟින් පේන්නේ තූපය. අපි දැන් ශ්‍රී මහ බෝධිය වැඳ ගන්න යන්නේ පිළි ආහාර පූජා කරලා. අපි වෙඩින් එකට කලින් බාරයක් වුණා මම තනියෙන් ඇවිල්ලා වෙඩින් එකට පස්සේ වයිෆ් එක්ක ඇවිල්ලා පූජාවක් කරනවා කියලා. ඉතින් අපි කිරි ආහාර අරගෙන ආවා. මල්වත් කියක් එක බෙහෙත් ජාති ටිකයි. මෙන්න මේ විදියට අපි පූජාවලට සම්බන්ධ වෙලා අපේ බාරයකුත් තිබුණ ඔප්පු කරලා අලුතෙන් බාර වෙලා අපි හැමෝම ආශිර්වාද අරගෙන ඔයාලටත් ඒ ආශිර්වාද ඒ විදියටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඉතින් අපි දවල් සම්බුද්ධ පූජාවටත් සහභාගී වුණා ශ්‍රී මහ බෝධියේ. අපි යනවා ඊළඟට වගේ වැඩේට. ඔව් මොකක්ද වැඩේ? ඔය ආසම තැන නේද? ඔව්. මේ අපි රුවන්වැලි මහා සෑය ඉඳලා අපි යනවා මිහින්තලේ පැත්තට.
මිහින්තලේ කැම්පස් එකට මේ අලුතෙන් හදපු ෆැකල්ටි දෙක ඔය ටෙක්නොලොජි ෆැකල්ටි තමයි මම හිටියේ. ඔව්. ඉතින් මේ ෆැකල්ටි හදලා තිබ්බේ නැහැ එතකොට. අපේ ෆැකල්ටිය තිබ්බේ අනිත් කැම්පස් එකේ. දැන් ඔය තියෙන්නේ කැම්පස් එකේ ඔෆිස් එක පැත්ත. හොස්ටල් පැත්තේ තියෙනවා තව ෆැකල්ටිස් ඇප්ලයිඩ් එක එහෙම තියෙන මේ පැත්ත. මම රජරට යුනිවර්සිටි එකට යන පළවෙනි පාර මම ජපුරේනේ. ඔව්. මම ජපුරට නම් ගිහිල්ලා තියෙන ඕන තරම්. මේ මම රජරට යුනිවර්සිටි එකට එච්චරම දන්නේ නැහැ. ඔය නිසා ඔයා කියන්නේ. ඉතින් මේ අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා ලස්සනයි ඉතින් මේ නේද? අපි මේ දැන් අර ශිෂ්‍ය කටයුතු ඒ කරන ඔෆිස් එකට අපි කියන්නේ මේ පන්සල කියලා. හරිද? දැන් මේ සිකියුරිටිස් අංකල්ලා හිටියේ නෑ අපි යන කාලේ මේ අපි යන කාලේ හිටපු කට්ටිය නම් අපිව හොඳට දන්නවනේ. ඉතින් මම මෙයා බයිසිකලේ නතර කරාට පස්සේ මේ අහනවා කොහෙටද යන්නේ කියලා. මං කිව්වා පන්සලට කියලා. මෙයාට හිනායි. මෙයාට හිනා හරිද? මෙහෙ පන්සල් නැහැ මෙහෙ පන්සල් නැහැ කියලා කිව්වා. මං කිව්වා පන්සල් නෙමෙයි මේ පන්සල. එයා දන්නේ නැහැ. එයාත් මං හිතන අලුත් එක්කෙනෙක්. මේ පන්සල කියලා තමයි කියන්නේ ඔතන ඔව් ගෝවර කැම්පස් වල තියෙනවනේ එක එක සංස්කෘතිය නේද? සංස්කෘතිය ඉතින් මේ අපි ওই වං අත පැත්තෙන් තියෙන්නේ ලස්සනට පාකින්න අපි ඩිග්‍රී අරගෙන අර ෆොටෝ ගහන්න යන්න අතන. අර ෆොටෝස් ගන්න තියෙන කට්ටිය. එතන ලොකු පාර්ලිමේන්ට් එක වගේ ප්ලේස් එකක්. ඕක ඇතුලේ තමයි ඔක්කොම ඔෆිෂියල් වැඩ කටයුතු වෙන්නේ. ඉතින් වාහන පාක් එකේ වාහනේ පාක් කරන්න පුළුවන්. ඉතින් වලට පාකින් එකෙන් ඇතුල් වෙලා යන්න පුළුවන්. ඉතින් මොකටද අපි ගියේ මගේ ඩිග්‍රියේ ට්‍රූ කොපියක් ගන්න. ඩිග්‍රී එකේ ට්‍රූ කොපියක් ගන්නවා අනිවාර්යයෙන්ම ඩිග්‍රී එකේ ඔරිජිනල් එක අරගෙන යන්න ඕනේ. ඒකේ ෆොටෝකෝපි කලර් print out අරගෙන දෙකක් තුනක් විතර අරගෙන යන්න. ඔයාට රට යන වැඩවල වලට ඕන වෙනව නේද? ෆොරන් මිනිස්ට්‍රි සයින් කරන්න එහෙම ඒ ටික තමයි ඕන වෙන්නේ. ඔය අපි බෙල්ල හදාද යන්නේ අපි ශ්‍රීමහා බෝධියෙන් මේ නූල් දෙකක් දැම්මා මේ දාගත්ත නෙමෙයි දැම්මා. ඔව් යන හැමෝටම දානවා මේ දෙක. ඉතින් ආශිර්වාද කරලා දානවා එතන ඉන්න කපු මහත්තයා. මුතු පැංචර නම් දැන් ඇතිවිලා වගේ ඇහත් කහ කහ එහාට මෙහාට ඇවිදිනවා මේ මට මගෙන් අහනවා මේ පුටුවක්වත් නැද්ද? පුටුවක් නැද්ද වාඩි වෙන්න කියලා. ජපුරේ නම් බෙන්ච් තියෙනවා රජරට නැද්ද කියලා. තියෙනවා බෙන්ච්. ඔය ඕන තරම් බෙන්ච් තියෙනවා. මේ ඔය ගස් යට එහෙම. දැන් අපි දෙන්නගේ රාජරට කැම්පස් දෙකට. ඊට පස්සේ මෙයා කියනවා යාළගේ කැම්පස් එක ලස්සනයි හොම. ඉතින් මේ අපේ කැම්පස් එක ලස්සනයි බලන්න වර්ග අඩි මේ හරි ඔයාලත් කියන්න බලන්න රජරට කට්ටිය කමෙන්ට් එකක් දාන්න ජපුරේ රජරට කට්ටිය තමයි කමෙන්ට් එකක් ලස්සන. දාන්න. ජපුරට ලස්සනයි. ඔන්න ජපුරේ කට්ටිය මාත් එක්ක රජරට කට්ටිය මෙයත් එක්ක. අපි මේ කොහෙද යන්නේ? අපි යනවා දැන් මිහින්තලේ ටවුන් එක පැත්තට ගිහිල්ලා එතනින් දකුණු අත පැත්තේට යන්න ඕනේ කටුසෑයට. ඊට පස්සේ කටුසෑයට ගිහිල්ලා ඔයි දැන් ඔයි වං අත පැත්තෙන් ඔයාලට පේනවා මිහින්තලේ කන්ද. ඊට පස්සේ කටුසෑයේ තියෙන දකුණු පැත්තේ අපි දැන් ඔයි පාරේ යනකොට එතනින් වං අත පැත්තේ ඔයාලට උඩ පේනවා ඇති මේ තිබ්බා මේන කටුසෑය. මේ කටුසෑයට පිටිපස්සේ තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් ලොකු පර්වතයක්. අපි කැම්පස් යන කාලේ අපි ඕකට යනවා. මේ ඊට පස්සේ ඔතන තියෙනවා මේ කළුදිය පොකුණ කියලා පොකුණක්. කවදාවත් හිතෙන්නේ එහෙම කතාවක් කියනවා මේ මම නම් දන්නේ ලොකු විස්තරයක්. ඉතින් ඔයාලට මිහින්තලේ නිදහසේ ගියොත් බලන්න පුළුවන් ගොඩක් දැන් තියෙනවා. මේ කටුසෑය කියන්නේ මේ බුදුතුගම රජතුමාගේ ආයුධ තැන්පත් කරපු ස්ථානයලු නේද? මේ කටුසෑයට මිහින්තලා ආරාමයේ ඉදිකිරීම සඳහා භාවිතා කරන ලද කම්හල් උපකරණ හා ආයුධ තැන්පත් කර මෙම ස්තූපය ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ. අපි දැන් මේ ඉන්නේ කොහෙද? නුවර වැව ගාව. අපි ඔයාලට පෙන්නන්නම් නුවර වැව. හරිද? මේ තියෙන්නේ මිහින්තලේ රෝඩ් එක අනුරාධපුරේ. ඒකෙන් ආවට පස්සේ මේ වැව් බැම්මෙන් උඩට නැගලා බලාගෙන ඉස්සනවා. මේ නුවර වැව. නුවර වැව හරිම ලස්සනයි නේද? නුවර වැව කොහෙද තියෙන්නේ? නුවර වැව තියෙන්නේ අනුරාධපුරේ. ඔන්න පටලව ගන්න එපා. මාට මතකයි පොඩි කාලේ කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවා මේ නුවර වැව පීඩා තිබෙන්නේ කොහෙද? මම පේපර් එකකද කොහෙද? නුවර කියලා. මම කිව්වා නුවර ඒ කියලා. නිසා මට අනුරාධපුරේම යන්න වුණා. යුනිවර්සිටි හරි. ඔව් අනුරාධපුරේ තමයි නුවර වැව තියෙන්නේ. අපි ඇත්තටම මෙතන සිසිලස විඳ ගනිමින් ටිකක් වෙලා හිටියා නේද? ඔව් ඇත්තටම මේ නාන්න පුළුවන්. ඔව් මාන සිසිලසක් තිබුණේ. ඉතින් කොච්චර සතුටුද යද්ද මෙහෙම ආදරෙන් දැන් මගුරු වෙලා ඉන්න තියෙනවා නේද? ඔය කැම්පස් එක කපල් නම් මේ වැව් බලමු කියලා හැමදාම ඉන්නවා. ඔව් ඔව්. අපි නම් ඔය ඇත්තටම අපිට නාන්න ටයිම් එක මදි.
ඇත්තම අනිවාර්යයෙන්ම ලැබෙට බෑලම තමයි එන්නේ කොයි කියන්නේ. මෙයාට නාන්න නාන්න හදේම කැමති. මේ අපිට කොළඹ එන්න ටයිම් එක මදි වුණා. ඒ නිසා මේ අපිට බස් එක බුක් කරලා තිබ්බ නේද? ඔව් අපි බස් එක බුක් කරලා තිබුණා. බස් එකේත් අපේ සීට් එක තිබුණා. අපි නැග්ගා ඊට පස්සේ එම කොළඹ ආවා. කොළඹ. එහෙනම් යාළුවනේ අපිත් එක්ක අනුරාධපුරේ සවාරියක් ගිහපු ඔයාලට ජයසිරි මහ බෝධියට රුවන්වැලි මහා සෑයට ගිහින් කරගත්ත පින් ඔයාලටත් අනුමෝදන් වේවා. ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බොහොම ස්තුතියි. ඔයාලට බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝස් බලන්න. බයි. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. කුසල. බයි බයි. මත්